everyone, welcome back to my YouTube channel. මේ වීඩියෝ එකේ තියෙන්නේ ඔයාලට ලේසියෙන්ම Temu එකෙන් ඕඩර් එකක් දාගන්න විදිය ගැන. මුලින්ම අපි Temu app එක download කරගෙනමු. ඔයා Android phone user කෙනෙක් නම් Temu app එක Play Store එකෙන් download කරගන්න. ඔයා iPhone user කෙනෙක් නම් Temu app එක Apple Store එකෙන් download කරගන්න. Temu app එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ Temu app එකේ screen එක පෙන්වන්නේ. ඔයා use කරන email address එක හරියටම select කරගන්න. app එකේ යටම තියෙනවා home category you card. මම දැන් ඉන්නේ මේ category කියන icon එකේ. මෙතන category list එකේ ඔයාට Temu app එකෙන් purchase කරන්න පුළුවන් හැමදේම තියෙනවා. එහෙම නැත්නම් Temu app එකේ උඩම තියෙනවා search bar එක. ඔයාට කැමති දෙයක් එකකින් type කරලා find කරගන්න පුළුවන්. දැන් මම category list එකේ තියෙන හැම icon එකටම ගිහිල්ලා පෙන්නන්නම්. මෙතන categories item එකේ තියෙනවා beauty and health, kids fashion, toys and game, home and kitchen, sport and outdoors මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට කැමති ඒවා එතනින් select කරගන්නත් පුළුවන්. ඊළඟ icon එකේ තියෙන ඔගේ profile එක, ඒකේ message තියෙනවා your order, reviews, coupon, credit balance, address. ඔයා item එකක් return කරලා refund වුණොත් ඒක add වෙන්නේ credit balance එකට. message වල promotion එකට ගියහම ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට ලැබිලා තියෙන discounts. message වල order and shipping වල තියෙන්නේ ඔයා order කරපු item වල list එක, ඒ වගේම tracking numbers. දැන් මම search bar එකකින් type කරනවා necklace for women. ඊළඟට ඔයාලට පේනවා ඇති search bar එක යටින් තියෙනවා filter, sort by, category, colors, material මේ වගේ ගොඩාක් තියෙනවා. ඉතින් ඔයා කැමති දේවල් එතනින් select කරගන්න පුළුවන්. මෙතන home icon එකේ තියෙන screen එක, ඒකෙත් all men, jewelry, women, beauty, bags, home මේ දේවල් ගොඩාක් items තියෙනවා. ඉතින් ඔයාට ඒ දේවලුන් select කරගන්න පුළුවන් ඔයාට අවශ්‍ය දේවල්. දැන් අපි බලමු order එකක් දාන විදිය. මුලින්ම ඔයා ගන්න කැමති item එකේ headline එක හොඳට කියවන්න. ඊළඟට reviews add කරලා තියෙනවා නම් ඒව හොඳට කියවන්න. reviews add කරලා තියෙනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් quantity bar එක යටින් තමයි reviews add කරලා තියෙන්නේ. ගන්න item එකේ product details මෙන්න මේ විදිහට තියෙනවා. ඒ ටිකත් අනිවාර්යයෙන්ම බලන්න. ඊළඟට ඔයා කැමති color එක select කරගන්න. ඊළඟට තියෙනවා quantity bar එක. ඒකෙන් ඔයාට කැමති ගාන add කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය quantity එක select කරලා add to cart එක touch කරන්න. දැන් මම මේ item එක මගේ cart එකට add කරගන්නවා. ඔයාට green color circle එකක් පේනවා ඇති. ඒක තමයි cart එක. orange color column එකකින් පෙන්නන්නේ 2955ට වඩා වැඩි වෙන්න ඕන කියලා ඔයාගේ order එක. මේ තියෙන මම cart එකට add කරගත්තු item ටික. ඔයාලට පේනවා ඇති app එකේ උඩම තියෙනවා all කියලා. එතන ටික් කරාම ඔක්කොම ඔයා select කරගත්තු items ටික ටික් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයා කැමති item ටික එකින් එක select කරගන්න. ඔයා කැමති item ටික select කරගෙන orange color තියෙන check out button එක click කරන්න. ඊළඟට ඔයාගේ address, phone number හරියට add කරගන්න. ඒ ටික add කරාට පස්සේ ඔයාට එනවා card details add කරන්න. order එක දැම්මට පස්සේ ඔයාට කැමති නම් card details අයින් කරගන්න පුළුවන්. මම නම් හිතන්නේ card details save කරලා තියාගන්න නැති එක හොඳයි. මොකද අපි card එකට items add කරලා තියාගෙන ඉන්නකොට අපේ අතින් නොදැනුවත්වම order එකක් place වෙන්න පුළුවන්. ජනවාරි ෆෙබ්‍රුවරි වල මම order වගේක් දාලා තිබ්බා. ඒක මට දවස් 12කින් විතර හම්බුණා. මම මේ වීඩියෝ එක ඉක්මනින් අරගෙන එන්නම්. දෙකටම ඩයරි ඔෆ් ෆාෂ් එකේ වෙලා ඉන්න තවත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.